දරුවනේ මේ වීඩියෝ එකේ ඉන්න මේ චූටි පූස් පැටියට දැන් මාස 2ක් විතර තමයි වයස. මෙයා මං ගේනකොට සති 2කට විතර වගේ වයසයි. ඉතින් මෙයාගේ හැසිරීම මං හැම වෙලාවෙම බලනවා. මෙයා හරීම ආදරණීය චූටි පූස් පැටියෙක්. හරිම ආදරෙයි. මෙයාට ආදරේ අත්‍යවශ්‍ය පූස් පැටියෙක්. ඒක පේනවා. මෙයා මේ ඇඳේ පෙරවන බෙඩ්ෂීට් එකේ එයා යාගේ අම්මගෙන් කිරි උරන බව තමයි මේ වීඩියෝ එකෙන් පෙනෙන්නේ. මම මේක හැම වෙලාවෙම ඇඳට යන හැම වෙලාවකම මම දකින්නවා. මෙයාට බඩගිනි වුණ වෙලාවල් වලට මෙයා ටක් ගාලා ඇඳට දුවගෙන ගිහිල්ලා ඔය බෙඩ්ෂීට් එකේ කොතනක හරි තැන් හොයලා එයාගේ අම්මා කියලා හිතාගෙන එයා කිරි උරනවා. කොතනක හරි. මොකද මේ බෙඩ්ෂීට් එකේ අර සොෆ්ට්කම එයාගේ අම්මගේ මේ හැම වගේ මවිල් වගේ කියලා මෙයා හිතාගෙන ඉන්නවා ඇති. මෙයා බලන්න මෙයා හොඳින් මෙයා කිරි උරන දිහා බලන් ඉන්න. මෙයා හොඳට කිරි තද කර අතෙන් තද කර අර චූටි පැටියෙක් අම්මගෙන් කිරි ගන්නෙ කොයි විදිහද ඒ විදිහටම මේ චූටි පැටියා මේ කිරි උරනවා. ඉතින් මෙයාට කිරි නෑ. මේකේ මොනවාවත්ම නෑ මේ බෙඩ්ෂීට් එකේ. ඒ වුණාට මෙයා හිතාගෙන ඉන්නවා මේ ඉන්නේ යාගේ අම්මා කියලා. දුවගෙන ඇඳට ඇවිල්ලා මෙයා මේ බෙඩ්ෂීට් එකේ කොතනකට හරි මූණ හොයාගෙන ගිහිල්ලා එයා හැංගිලා වගේ එයා ඒ කිරි උරන එක තමයි ඔය කරන්නේ. එතකොට මෙයා කැමරා කරනවට ඒ වීඩියෝ කරනවට මෙයා කැමති නෑ. එයා ඒ ලයිට් එක වැටෙනකොට තමයි ඔය හැංගිලා වෙන තැනකට යන්නේ. ඉතින් හරීම හුරතල් මේ අත්දැකීමක් මට මේක. මම ඒක ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න. මේක චූටි බබාලා දුවලා විශේෂයෙන් මේක බලන්න. මේකේ ලොකු දෙයක් මේ සත්ත්ව ලෝකේ චූටිම වයසේදී කිරි උරන සත්වයින්ගේ තියෙන ඒ අවශ්‍යතාවය, එයාට දැනෙන දේ, මේ සෙනෙහස, ඒ කිරි, ඒ දේවල් ගොඩාක් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම සංවේදී මේ වීඩියෝ එක මට මං හැම මොහොතකම රැටත් දකිනවා, දවල්ටත් දකිනවා, හැම වෙලාවෙම මං දකිනවා. මං හිමින් සීරුවේ මං බලාගෙන ඉන්නවා මෙයා කරන දේ. මෙයාගේ එකම දේ ඒක තමයි. එයා ඒ තරම් ඒ අම්මගේ ආදරේට කැමති කෙනෙක්. ඉතින් ලෝකේ මං හිතනවා මිනිස්සයෝ විදිහට සත්වයින් සියලුම සත්වයින්ගේ ඒ අවශ්‍යතාවය දැනෙන දේ කොච්චරක්නම් මේ ඡායාරූපයෙන් මේ වීඩියෝ එකෙන් අපිට දැනෙන්න තියෙනවද? මේක මං අත්දැකීම් ලබන දේ, මම බලන දේ. මං මේක ලෝකයට, දරුවන්ට, ළමයිට, මේ සමාජයට මම මේක දෙන්නේ. මේ විශ්වය මොන තරම්නම් ජීවත් කරවන්න ශක්තියක් සපයනවද කියන එක තමයි මම මේකෙන් කියන්නේ.